හරි. හරි. පරිස්සමෙන් ඉඳපල්ලා මම කොහෙන් මතුවේයිද දන්නේ නැහැ. හිටපු ගාම මං එනවා ඇතුළට කොහෙන් ගිහින්ද දන්නේ අර මම පිටිපස්සෙන් බලන්නේ මම දැක්කා අර මම බලන් හිටියා අර අතන දැන් මම දැක්ක මොනවද අරන් දෙන්නෙක් හොඳට හිමීට කට ඇතුලෙන් තියාගන්න. හරිද මම බැලුවේ දැන් අර තියනවනේ එක එක જાති. බලලා ශනිකව අල්ලගන්නද බලද්දි මේ ලුණු මිරිස් තිබ්බේ. හරිද ආප්ප කනවා පිටිපස්සේ ආලා. විල්ලෙජ්ජය වේ ගියපන්කෝ දැන් මේ වෙලාව කීයද? තව සෙමිනාර් එක පටන් ගන්න පැය දෙකක් ගියේ නැහැ. එතන ඒ වැදලා ආප්ප බිම හැරිලා. දැන් මම ඔය කිව්ව ගමන් විශ්වාස කරන්න මම ඔක්කොම බැලුවා එහාට මෙහාට ගාලා ආප්ප හැරිලා ඒක කනවා. ඒ කියන්නේ දැන් එක්ක දැන් ආප්ප කනවා නම් ලුණු මිරිස් එක්ක එකට එකතු කරලා අනාගෙන කාපන්කෝ. ආප්පේ කාලා ලුණු මිරිස් පොඩ පොඩ කඩ ඇදලා තියාගන්න. මොන හිඟන වැඩක්ද මං ඒ කරන්නේ? ආප්පෙත් එක්ක ඒක එළියට ගිහින් හරි කාලා වරින් දැන් බඩ අමාරුයි නම් බඩගිනි නැත්තම් මැරෙනවා මෙතන දැන් ඊට පස්සේ. අර පොඩි උන් අර මොන්ටිසෝරි ගියාට පස්සේ අර ඉන්ටර්වල් එකට කලින් අර හිමීට කෑල්ල කන්න බෑග් එකෙන් එළියට අරගෙන. ඒ ආප්පෙට හොඳක් නැහැ ලුණු මිරිසට හොඳක් නැහැ. බලු හිඟන වැඩ කරන්න එපා බලු වැඩ කරන්න එපා. නෑ මං හිතුවේ වෙන මොකක් කරසිද මං ශනික අල්ලගන්න හැදුවේ බලද්දි නෑ ලුණු මිරිස් තිබ්බේ. ඒක හරිද? මේ අර දැන් ආප්පේ කාලා ටික වෙලාවක් ගියාට පස්සේ ලුණු මිරිස් කාලා හරියන්නේ නෑනේ. මුන් ගෙදරදි මං හිතන්නේ සීනි ටික කාලා පිට් ටික කාලා වතුර ටිකක් බොන දුණු වතුර ටිකක් තේ බොනවා කියලා. එහෙම වුන් හරිද? පොඩා එපා යකෝ විල්ලෙජ් ජය. හරි ආගනේ. දැන් ආගන්න.